සුබදවසක් කියලා පිළිගන්නවා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඇක්ටර්ටල් කේ YouTube channel එකට. ඉතින් අපි පහුගිය වීඩියෝ එකෙන් කතා කරා Photoshop එක install කරගත්තට පස්සේ අපි interface එක පාවිච්චි කරන්න කලින් හදන්න ඕන ප්‍රධානම settings ටික මොනවද කියලා. ඉතින් මම හිතනවා හැමෝම මේ වීඩියෝ එක බලන්න ඇති කියලා. ඉතින් Photoshop download කරගන්න දන්නේ නැතු කෙනෙකුට ඒකටත් මේ වීඩියෝ series එකේම පළවෙනි වීඩියෝ එක සහ දෙවෙනි වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට පුළුවන් Adobe Photoshop කොහොමද download කරගන්නේ සහ tracking ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්නම් මේ track version එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව computer එකට install කරගන්න පොඩි trick එකකුත් කියලා දීලා තියෙනවා. ඒක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් Adobe Photoshop හරිය විදිහටම ඔයගොල්ලන්ගේ PC එකට දාගන්න කිසිම ප්‍රශ්නයක් එන්නේ නැති වෙන. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ Adobe Photoshop එකේ 4 වෙනි පාඩම. ඉතින් Adobe Photoshop එකේ 4 වෙනි පාඩම විදිහට මම ඔයගොල්ලන්ට ටූල් ටික උගන්වන්නේ තෝරගත්තේ දන්සල් බැනර් එක ඩිසයින් කරන්න. මොකද දැන් කොහොමවත් අපි යන්නේ වෙසක් කාලේ නිසා මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයගොල්ලෝගේ ගමේ තියෙන එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ යාළුවෙකුගේ තියෙන දන්ස්ලට පුළුවන් ඔයගොල්ලන්ට මොන්න ලස්සන බැනර් එකක් ඩිසයින් කරන්න. ඉතින් ඉස්සලාම කියනවා අපි තාම ඉන්නේ බිගිනර් මට්ටමේ. ඒ කියන්නේ තව ඉගෙන ගන්න මට්ටමේ නිසා අපි ඇඩ්වාන්ස් විදිහට මේක කරන්නේ නැහැ. ඉතින් අපි නෝමල්ම විදිහට තමයි හදන්නේ. මොකද ඉස්සලාම ඉගෙන ගන්න කෙනෙකුට ලොකු බැරෑරුම් විදිහට ඇඩ්වාන්ස් විදිහට අපි Photoshop එකේ ආර්ට් වර්ක් කරත් එහෙම ඒක ගොඩක් අපහසුතාවයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් මේ වීඩියෝ සීරීස් එකේ ඉස්සරහට යන ඇඩ්වාන්ස් මට්ටමට එනකම් එතකොට අපිට පුළුවන් ලස්සන ආර්ට් වර්ක් නිර්මාණය කරන්න. ඉතින් ඇඩ්වාන්ස් මට්ටමේ ආර්ට් වර්ක් එකක් කියන්නේ මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද සුපිරි ඉවෙන්ට් පෝස්ට් එකක් නිර්මාණය කරන්න කියලා ඉස්සරහට. ඉතින් ඒක ඇඩ්වාන්ස් ලෙවල් එකට තමයි යන්නේ. මොකද ඒක සෑහෙන වෙලාවක් යන වැඩක්. මොකද වීඩියෝ එක උනත් අපිට සේව් කරන්න එහෙම නැත්නම් වීඩියෝ කරන්න පැය 6ක් 7ක් මහන්සි වෙන්න වෙනවා. ඒකත් වීඩියෝ කොටස් වශයෙන් තමයි ගේන්න වෙන්නේ. එක දිගට වීඩියෝ එක කරන්න බැරි නිසා. හරි ඉතින් අපි වැඩි කතාවක් නැතුව අද අපි යමු වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ ඩාන්සල් බැනර් එක අපි ඩිසයින් කරන්න කියලා. ඉතින් අමතක කරන්න එපා ඇක්ටර්ටල් කේ YouTube channel එක තාවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් on එකේ තියාගන්න. වීඩියෝ සීරීස් එක ඉස්සරහට ඇද්දී ඔයගොල්ලන්ට සුපිරි Photoshop designer කෙනෙක් වෙන්න අපි අවස්ථාව හදලා දෙනවා. ඉතින් ඒ වගේ විතරක් නෙමෙයි අද සමාජයේ ගොඩක්ම පාවිච්චි කරන AI tools ChatGPT ඒ වගේ Google Gemini වගේ software පාවිච්චි කරලා කොහොමද ආර්ට් එක නිර්මාණය කරන්න කියලා ෆොටෝ රීටච් කරගන්නේ ඒ වගේම කොහොමද ඩැමේජ් ෆොටෝ හදාගන්නේ මේ හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා channel එකත් එක්කම. හරි නේද මේ බෙඩි කතාවක් නැතුව අද අපි යමු වීඩියෝ එකට මේ ඕගොල්ලෝම YouTube channel එක active@lk. හරි ඉතින් Adobe Photoshop open කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් කලින් වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කොහොමද settings ටික හදාගන්නේ කියලා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා මේ වැඩේ කරන්න පටන් ගන්න. මොකද එතකොට ඔයගොල්ලන්ගේ ආර්ට් වර්ක් එකේ කිසිම බයක් නැතුව හදාගෙන යන්න පුළුවන්. හරි. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ආර්ට් වර්ක් එක නිර්මාණය කරන්න කලින් අපි අපිට අවශ්‍ය ඩොකියුමන්ට් එක හදාගන්න ඕනේ. ඒ කියන්නේ canvas එක. canvas එක කියලා කියන්නේ ආර්ට් එක අපි ඩිසයින් කරන ෂීට් එකට තමයි අපි canvas එක කියලා කියන්නේ. ඉතින් මතක තියාගන්න ඒ ගැන. හරි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් canvas එකක් ගන්න මෙතන new file වලට ගිහලා එහෙම නැත්නම් මෙතන file වලට ගිහලා new වලට ඇවිල්ලත් ඔයගොල්ලන්ට canvas එකක් ගන්න පුළුවන්. හරි. අපි දැන් සාමාන්‍යයෙන් කට්ටියම කරන විදිහට මෙතන new file වලට යමු. හරි. මෙතනට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට new document window එක open වෙනවා. ඉතින් මේ කෝස් කරන තැනින් හරියටම කියලා දෙන්නේ නැහැ වෙන තැනක ගිහින් මේ වැඩ කරන විදිහ. ඉතින් ඒක පොඩ්ඩක් කෝස් කරන තැන් වලටත් මතක් කරනවා ළමයිට පුළුවන් නම් කියලා දෙන්න. මොකද ඒ ළමයි ගොඩක් අසරණ වෙනවා ඩිසයින් කරන තැන් වලට ආවට පස්සේ ජොබ් කරන තැන් වලට ආවට පස්සේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ ළමයිට බැනර් ඩිසයින් කරන්නේ අඟල් වලින්ද අඩි වලින්ද කියලා අනිවාර්යෙන් කියලා දෙන්න කියලා ඉල්ලනවා මේ වීඩියෝ එක කවුරු හරි බැලුවොත්. ඉතින් ඉගෙන ගන්න ඔයත් හොඳට මතක තියාගන්න අපි බැනර් එකක් ඩිසයින් කරනවා කියලා යම් කිසි තැනකින් හරි කොතනින් හරි ඔයගොල්ලෝට දුන්නොත් ඒක අඩි වලින් තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් Photoshop වල අඩි නැහැ ෆීට් නැහැ. ෆීට් නැති හින්දා අපි කරන්නේ ෆීට් වලට ඉන්චස් කන්වර්ට් කරගන්න එක. එහෙම කරන්න කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්.
ඉතින් සාමාන්‍යයෙන් ෆොටෝෂ් සාමාන්‍යයෙන් අඩියකට අඟල් කීයක් තියෙනවද කියලා ගොඩක් කට්ටිය දන්නවා. දන්නේ නැති කට්ටියත් ඇති. සාමාන්‍යයෙන් අඩියකට අඟල් 12ක් තියෙනවා. ඉතින් අඩි 3යි 2 බැනර් එකක් තමයි අද මම හදන්නේ. ඉතින් අඩි 3යි 2 බැනර් එකක් හදද්දී දිග අඩි 3යි උස අඩි 2යි. හොඳට මතක තියාගන්න. දිග අඩි 3ක් කියලා තියෙද්දී මම ඔයගොල්ලන්ට කලින් කිව්වා අඩියකට අඟල් 12ක් තියෙනවා නම් අඩි 3ක් වෙද්දී 12 3ක්. ඒ කියන්නේ 12 වරක් 3 තමයි අපි මේකට සයිස් එක දෙන්නේ. ඉතින් 12 වරක් 3 කියලා දෙද්දී මෙතන ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රීසෙට් ඩීටේල්ස් යටතේ මෙන්න මෙතනින් අවශ්‍ය ඉන්චස් එකද සෙන්ටිමීටර්ද කියන එක දාලා. ඉතින් අපි ඉන්චස් දෙන්නේ හදන්න. ඒ නිසා මම මෙතනින් ඉන්චස් තමයි තෝරන්නේ. ඊට පස්සේ මෙතන විඩ්ත් එක තියෙන්නේ අන්න එතන තියෙන්නේ අපිට විඩ්ත් එක කියන්නේ දිග. ඉතින් විඩ්ත් එක හොඳට මතක තියාගන්න. විඩ්ත් එක කියන්නේ දිග, හයිට් එක කියන්නේ උස. ඉතින් අපි කලින් කතා කරපු විදිහට දිග 36යි අඟල්. හරිද? අඩි නෙමෙයි අඟල්. ඒතර අඩි 33ක් තමයි අඟල් 36 කියන්නේ. ඒක නිසා අපි මෙතන අඩි නැති හින්දා අපි මෙතන අඟල් වලින් තමයි වෙන්නේ. අඟල් 36ක් දෙනවා. ඒ කියන්නේ අඩි 3ක් දිග. ඊට පස්සේ හයිට් එක මම කිව්වා ඔයගොල්ලන්ට අඩි 2ක් උස කියලා. ඒතර අඩි 2ක් කියන්නේ අඟල් කීයක්ද? අඩියකට අඟල් 12යි නම් අඩි 2කට අඟල් 24යි. ඉතින් මම මෙන්න මේ විදිහට දෙනවා. හරි. මෙන්න මෙතන තමයි වැදගත්ම පොයින්ට් එක වෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. මොකද ගොඩක් කට්ටිය මේක උගන්වන්නේ නැහැ. හැමෝම කියන්නේ රෙසලූෂන් 300න් 600න් 1000න් හදද්දී ආර්ට්වර්ක් එක ක්වොලිටි කියලා. ඇත්තටම යාළුවනේ ආර්ට්වර්ක් එක සෑහෙන ක්වොලිටි. එතකොට අපිට වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඒ හින්දා වෙන්නේ ඕගොල්ලෝ මේ වැරද්ද කරන්නේ. අපි පොඩි ආර්ට්වර්ක් එකක් නිර්මාණය කරද්දී රෙසලූෂන් 300 කියන්නේ අපිට සෑහෙන ප්‍රයෝජනවත් වෙන ගාණක්. මොකද අපිට සාමාන්‍යයෙන් බිස්නස් කාඩ් ඩිසයින් කරද්දී ලීෆ්ලට් එකක් ඩිසයින් කරද්දී මේ වගේ දේවල් ඩිසයින් කරද්දී අපිට ගන්න ඉමේජ් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සයිස් වලට දාන්න පුළුවන්. හැබැයි බැනර් එකක් ඩිසයින් කරද්දී දැන් මම ඔයගොල්ලෝ කිව්වනේ අඟල් වලින් අපි හැදුවේ අඟල් 36ක්. අඟල් 36 කියන්නේ ගොඩාක් ලොකු ප්‍රමාණයක්. අඟල් 24ක් කියන්නේ ගොඩාක් ලොකු ප්‍රමාණයක්. එතකොට මේකට ඕගොල්ලෝ ෆොටෝස් හොයද්දී ඇත්තටම ඕගොල්ලෝ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. අංක 1 ඒක. අංක 2 මේ ෆයිල් එක අඩි ගණන් වලින් හදන ෆයිල් ඩොකියුමන්ට් එක ඇත්තටම ගොඩාක් බරයි. ඒ කියන්නේ ඩීටේල්ස් අතින් ගොඩාක් වැඩි. ඉතින් එතකොට වෙන්නේ ඕගොල්ලෝම PC එක කිසිම වැඩක් කරගන්න බැරි මට්ටමකට ස්ලෝ වෙනවා. ඕගොල්ලොන්ට අඩුම ගානේ මවුස් පොයින්ට් එකෙන් අකුරක්වත් ඒ කියන්නේ ටෙක්ස්ට් එකක්වත් එහෙට මෙහෙට මූව් කරන්න බැරි අවස්ථාවක් වෙනවා. ඒ වගේම ඕගොල්ලොන්ගේ හાર્ඩ් එකේ ලොකු ඉඩ ප්‍රමාණයක් ගන්නවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ආර්ට්වර්ක් එකක් නිර්මාණය කරද්දී බැනර් වගේ එකක් ලොකු සයිස් ආර්ට්වර්ක් එකක් නිර්මාණය කරද්දී අනිවාර්යෙන් රෙසලූෂන් එක 72ත් 100ත් අතර තියාගන්න මතක තියාගන්න. එතකොට ඕගොල්ලොන්ට ගන්න ඉමේජස් පවා කිසි ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. මොකද රෙසලූෂන් එක වැඩි වෙන්න ආර්ට්වර්ක් එකේ ක්වොලිටි උනාට ආර්ට්වර්ක් එකේ තියෙන බර සහ ඉමේජස් ගන්න අපහසුතාවයක් අපිට ඇති වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ආර්ට්වර්ක් එක නිර්මාණය කරද්දී පුළුවන් තරම් බැනර් වගේ දේවල් ඩිසයින් කරද්දී රෙසලූෂන් එක 72කින් 100ත් අතර තියාගන්න උත්සාහ කරන්න. ඉතින් මම ඩිසයින් කරන්නේ අද 72කින්. ඉතින් මම මෙතන 72 දාගන්නවා රෙසලූෂන් එකේ. හරි ඊළඟ කාරණාව තමයි අපි ඩිජිටල් බැනර් print කරන්නේ ඩිජිටල් printer වල. ඩිජිටල් printer වල ඔයගොල්ලෝ දැකලා නැතුව ඇති. මට පුළුවන් වුණොත් මම මේ වීඩියෝ එකේ දාන්නම් ඩිජිටල් print එකෙන් print වෙන වීඩියෝ එකක්. ඉතින් මේ print machine යන්නේ CMYK කියන කලර් 4. ඉතින් මේ CMYK කියන කලර්ස් 4න් ආර්ට්වර්ක් එක අපි නිර්මාණය කරන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් පාට පොඩි වෙනසක් වෙනවා. ඉතින් පාට වෙනසක් වුණා කියලා අපිට ඉතින් දැනෙනවා. දැන් ගොඩක්ම දකින්න නැහැ. හැබැයි පෙරක් කලර්ස් වලින් ලොකු වෙනසක් දකින්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ අනිවාර්යෙන් CMYK කියන කලර්ස් 4න් ආර්ට්වර්ක් එක නිර්මාණය කරන්න මතක තියාගන්න. හරි මම මෙතන CMYK කියන කලර්ස් 4 දාලා මෙතන බලන්න ඔරියන්ටේෂන් එක හරියට වෙනස් වෙන්න ඕනේ. ඕගොල්ලෝ මෙතන
උස පළල හරියටම දුන්නා නම් හරි ඒ ටික ඔක්කොම දුන්න පස්සේ ඔයගොල්ලෝ ඕකේ කරන්න. මෙන්න මේ විදිහට තමයි අපිට ෂීට් එක හම්බ වෙන්නේ. ඉතින් ඊළඟට තියෙන අපිට කාරණාව තමයි මේකට අවශ්‍ය ඩීටේල්ස් ටික ගන්න. ඉතින් ගොඩක් කට්ටියට මේ ටයිප් කරන දේ කරන්න අමාරුයි. ඉතින් ගොඩක්ම හැමෝම ටයිප් කරන්නේ මේ යුනිකෝඩ් ස්ටයිල් එකටනේ. හරි එතකොට යුනිකෝඩ් ස්ටයිල් එකට ඔයගොල්ලෝ ටයිප් කරලා කොහේ හරි කොපි කරලා මේකට පේස්ට් කරද්දී ඕගොල්ලන්ට ඕන විදිහට යුනිකෝඩ් ෆොන්ට් අපිට මෙතනදී වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ. ගොඩක් කට්ටියට ඔය ගැටලුව ඇවිල්ලා ඇති. මොකද මේක ස්කෝල පොත කියන ෆොන්ට් එකෙන් තමයි වැටෙන්නේ. එතකොට අපිට මේ කම්පියුටරේට සපෝට් කරන්නේ නැහැ. නිකන් FM අබේ වගේ ෆොන්ට් එකකින් තමයි පෙන්වන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මම හිතන්නේ ආර්ට්වර්ක් නිර්මාණය කරද්දී ඔන්න ඔය ප්‍රශ්නෙට මුහුණ දෙනවා. මොකද අපි සාමාන්‍ය ස්ටෑන්ඩින් ටයිප් කරන ක්‍රමය තමයි විජේසේකර අකුරු ක්‍රමය. ඉතින් විජේසේකර අකුරු ක්‍රමය ඉගෙන ගන්නව නම් ඔයගොල්ලන්ට කිසිම යුනිකෝඩ් ඇප් එකක් පාවිච්චි කරන්නේ නැතුව කීබෝඩ් එකෙන් අකුරු ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ මෙන්න මේ ක්‍රමේ ඉගෙන ගන්න කියලා. ඉතින් යුනිකෝඩ් ක්‍රමයට වැඩිය මේ ක්‍රමය තමයි ඕනම තැනක කිසිම තැනක බය නැතුව ඔයගොල්ලන්ට ජොබ් එකක් ඇප්ලයි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. යුනිකෝඩ් ක්‍රමයටත් අවුලක් නැහැ. හැබැයි යුනිකෝඩ් ක්‍රමයට වැඩිය මේ ක්‍රමය ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා මම ඔයගොල්ලෝට කියනවා. හරි. ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද යුනිකෝඩ් ක්‍රමයට ගන්න කියලා. මොකද දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ ඔක. යුනිකෝඩ් එකක් අපේ PC එකට ගන්න බැරි එක. හරි මම ඒ විදිහට තමයි අද ටයිප් කරන්න ඕගොල්ලොන්ට. ඉතින් මට දැන් දෙපැත්තටම ටයිප් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. විජේසේකර ක්‍රමෙත් පුළුවන් යුනිකෝඩුත් පුළුවන්. ඉතින් ඒක නිසා මම දැන් යුනිකෝඩ් ටයිප් කරන්න ටයිප් කරලා ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද යුනිකෝඩ් ටයිප් කරලා PC එකට හරියට වැඩ කරන විදිහට ගන්න කියලා. හරි මම ඉතින් මේ යුනිකෝඩ් ලියන්න පාවිච්චි කරන්නේ හෙලකුරු කියන ඇප් එක. මොකද මට ටිකක් සැටිස් ඒක. ඉතින් මම හින්දා ඒක ගන්නම්. ඉතින් මට මෙන්න මේ නෝමල් ඒ කියන්නේ මේ පොයින්ටික් කියලා කියන්නේ අපි නෝමල් යුනිකෝඩ් ටයිප් කරන විදිහ. හරි අපි බලමු මෙන්න මෙහෙම. දැන් විස්තර ටික තමයි මෙතන අපි ටයිප් කරන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට දානවා. හරි ඉතින් ඔන්න ඔය ටික තමයි යුනිකෝඩ් ක්‍රමයට ටයිප් කරලා ගන්න දේ. ඉතින් මේ අකුරු පොඩි පොඩි හැමයාවක් කියනවා මට යුනිකෝඩ් වල පෙළක් අකුරු හරියට ටයිප් කරන්න බෑ. ඉතින් මොකද මම ගොඩක් පාවිච්චි කරන විජේසේකර ක්‍රමය නිසා. හරි මම ඔයගොල්ලෝ දාලා පෙන්නන්නම් මේක. මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකක් දාලා යුනිකෝඩ් අකුරු ටික. ඉතින් මෙන්න මේ විදිහට තමයි යුනිකෝඩ් අකුරු දාපුවාම ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතන මම පෙන්නන්නෙත් නැහැ අකුරු. මෙන්න මේ විදිහට තමයි FM වගේ ෆොන්ට් වලට මේක මාරු කරන්න බෑ. ඕගොල්ලන්ට පේනවා කොටු කොටු තමයි වැටෙන්නේ. ඒ කියන්නේ අපේ මේ මැෂින් වලට සපෝට් කරන්නේ නැහැ මේ යුනිකෝඩ් ෆොන්ට්. හරි. ඉතින් මේක අපි අයින් කරමු. හරි. ඉතින් මේ විදිහට කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ටෙක්ස්ට් එක මෙතනින් කොපි කරගන්න. ඔයගොල්ලන්ට පේනවා යුනිකෝඩ් තමයි තියෙන්නේ. මම ඉතින් කොපි කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙන ප්ලැට්ෆෝම් එකකට දාලා මේක කන්වර්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක මෙතනින්ම කන්වර්ට් කරන්න legacy font එකට. legacy font කියලා කියන්නේ අපි normal type කරන font style එකට. දැන් මේ මෙතනින් කොපි කරලා ඔයගොල්ලෝ එන්න Photoshop එකට. Photoshop එකට ඇවිල්ලා දැන් text tool එක අරගෙන මෙන්න මේ විදිහට දාලා බලන්න. බලන්න මේක text font එකක් දාගමු. හරි. ඔයගොල්ලෝ පේනවා කිසිම ප්‍රශ්නයක් නැහැ font එක ලස්සනට වැඩ කරේ. හරි. ඔන්න ඔය විදිහට තමයි යුනිකෝඩ් ෆොන්ට් එකක් අපි ලේසියෙන්ම PC එකට ගන්න. හරි. ඔන්න දැන් තමයි ඉතින් වැදගත්ම කොටස වෙන්නේ. මේකත් හොඳට අහගන්න.
මොකද ගොඩක් කට්ටිය තවත් කරන වැරැද්දක් තමයි මම ගොඩක් දකින. ඉතින් තවත් කට්ටිය කියලා කියන්නේ ඇත්තටම ඉන්ටර්විව් වෙන කට්ටිය තමයි මේ වැරද්ද කරන්නේ. මොකද ටැලන්ටඩ් කට්ටිය මේ දේ දන්නවා මේ රහස. ඉතින් මෙහෙමයි. අපි නිර්මාණයක් කරද්දී අනිවාර්යෙන් මේක කොටස් 3කට වෙන් කරගන්න ඕනේ. එකක් තමයි හෙඩ්ලයින් එක. අනිත් එක තමයි මොනවාද? පැරග්‍රාෆ්. අනිත් එක තමයි සබ් කැටගරිස්. ඉතින් මේ දේවල් ටික වෙන් කරගන්න පුළුවන් නම් ඔයගොල්ලොන්ට පුළුවන් මේක ගොඩක්ම ලස්සනට ඩිසයින් කරන්න. හරි. ඉතින් බලමු මොනවද ඒවා කියලා. ඉතින් මෙතන යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන කියලා තියෙන ටික අපි මේ ගන්නේ සබ් කැටගරි එකක් විදිහට. ඒ කියන්නේ මේක ලොකු මාතෘකාවක් නෙවෙයි, මේක සාමාන්‍ය හයිලයිට් වෙන්න ඕන දෙයක්. එතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම හයිලයිට් වෙන්න ඕනේ මොකද්ද? වෙන්න මෙතන තියෙන මහා බද්දන්සල කියන එක තමයි ප්‍රධාන වශයෙන් මිනිස්සුන්ගේ ඇස් වලට වදින්නම ඕනේ. මොකද ප්‍රධාන බද්දන්සල මොකද ගොඩක් මිනිස්සු මේක හදන දෙන කෙනාව නෙමෙයි බලන්නේ. වාහනේ ගොඩක් යද්දි බද්දන්සලක් තේ එක හොය හොයන යන්නේ. ඉතින් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ විසින් කියන දේ ලොකුවට දාලා තිබ්බොත් මේ බද්දන්සල කියන එක ඇස් වලට වදින්නේ නැහැ. ඒක නිසා මෙතන මේන් හෙඩ්ලයින් එක වෙන්නේ මහා බද්දන්සල කියන එක. ඊට පස්සේ තමයි ස්ථානය සහ වෙලාව කියන දේවල් ටික. ඉතින් මේ දේවල් හොඳට හයිලයිට් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. අනිත් දේවල් එච්චර හයිලයිට් වෙන්න ඕනේ නැහැ. හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ ඩිසයින් කරද්දී ආර්ට් වර්ක් එකක් ඕනම ආර්ට් වර්ක් එකක් ස්ථානයක් වෙලාවක් ඒ වගේම ප්‍රධාන මාතෘකාව මේ ටික තමයි ගොඩක්ම හයිලයිට් වෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් දේවල් ටික අපිට නෝමල් දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. හරි. මම මෙන්න මේ යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ විසින් දෙවන වරටක් සංවිධානය කරන ලබන කොටස Ctrl X ගහලා කට් කරලා ගන්නවා. අරගෙන මම කරන්නේ වෙනම මේක මෙතනට ප්ලේස් කරගන්නවා. මම මෙතනට නිකම්ම 2 කියලා ටයිප් කරන්න. එන්න ටයිප් කළා මම මේක ඉස්සලාම මෙන්න මේ විදිහට දැනට උඩින් තියාගන්නවා. ඔන්න ඔය විදිහයි. ඊට පස්සේ මහා බද්දන්සල කියන එකත් මම මෙන්න මේ විදිහට කට් කරලා අරගෙන වෙනම තියාගන්නවා. මෙන්න මේ විදිහේ. ඒක මම ලොකු කරනවා. මම ඕගොල්ලෝ නිසා මේක හයිලයිට් වෙන්න ඕන එකක් තියලා. ඊට පස්සේ වෙසක් පොහෝ දින උදෑසන 10 සිට මෙම ස්ථානයේදී කෙනෙක්. මම මේක වෙනම ගන්නවා. හරි. එතන මෙතන ඔබ සැමට ආරාධනා කියන එකත් පොඩ්ඩක් අපි හයිලයිට් කරනවා. හරි. ඔන්න ඔයගොල්ලන්ට තව දෙයක් මම කියලා දෙන්නම්. මේක ඇඩිෂනල් දෙයක් තමයි කියලා දෙන්නේ. ටිකක් වෙලාවයි අද කමක් නැහැ. වෙන්න මෙහෙම. දැන් මේ විදිහට ඔයගොල්ලන්ට පේද්දි ඔයගොල්ලන්ට පේනවා වෙන්න මේ අපේ යට තියෙන සංවිධානයේ යුනයිටඩ් ක්‍රීඩා සමාජය කියන එක අපිට මවුස් එකෙන් අල්ලන්න දෙයක් යට වෙලා තියෙන්නේ. මේක මෙහෙම කරලා හොමවම ගන්නවා. හැබැයි එහෙම කරන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ මේ යට වෙලා තියෙද්දි මේ නම උඩ රයිට් ක්ලික් කරන්න. රයිට් කරලා වෙන්න මේ විදිහට ඔබලා තෝරගන්න. ඒ විදිහට තමයි අපිට මේක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මේක පල්ලෙහාට අරගෙන අරගෙන ඇවිල්ලා මේක තියන්න මෙන්න මෙහෙම යටිම. මේක ගොඩක් හයිලයිට් වෙන්න ඕනේ නැහැ. හරි. දැන් බලන්න මොකද්ද වෙනස කියලා. ඉතින් ගොඩක් කට්ටිය කරන්නේ හැම ටෙක්ස්ට් එකක්ම එකම ඩිසයින් එකෙන් සහ එකම සයිස් එකෙන් තියෙන එක.
ඒ වැරද්ද කරන්න එපා. ආර්ට් වර්ක් එක ගොඩක් ලුක් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික වෙන් කරගන්න ඉගෙන ගත්තොත්. දැන් බලන්න දැනටමත් ටිකක් පැහැදිලිව ලස්සනට තියෙනවා. අවශ්‍ය දේවල් ටික විතරයි highlight කරලා තියෙන. අනිත් දේවල් අපි පොඩියට තමයි දාලා තියෙන්නේ. හරි. දැන් අපි කරන්නේ ආර්ට් වර්ක් එකට කලර්ස් දාන්න සහ ෆොන්ට්ස් දාන එක. ඉතින් මේ ෆොන්ට් දාන එකයි කලර්ස් දාන එකයි ඇත්තටම ගොඩක් වැදගත් ආර්ට් වර්ක් එකක් ඩිසයින් කරද්දී. ඉතින් අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඉතින් මම මේ උඩම කෑල්ලට මේකත් highlight වෙන්න ඕන එකක් නිසා මේකට මම මේ විදිහට පොඩි පටියක් දානවා. ඒකට මම දාන්නම් රතු පාටක් වගේ දාන්න. හරි මම කියලා දෙනවා පාටවල් දාන්න කොහොමද කියලා. ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට කෙලින්ම ඔබ්ජෙක්ට් එකක් ඇන්දට පස්සේ මේ වගේ ටූල් එකක් අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් කෙලින්ම මෙතනින් පාටක් සිලෙක්ට් කරලා ගන්න. මෙන්න මේ විදිහට. එතකොට Photoshop අලුත් අය පාවිච්චි කරන අයට මෙන්න මෙතන content bar එක යටත් අපිට පුළුවන් මෙන්න මෙතනින් පාට ඇඩ් කරන්න. එතකොට මෙතනින් පුළුවන් gradients දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට gradients තියෙන තේ ඔක්කොම මෙතනින් පෙන්නනවා. එහෙමත් නැත්නම් පරණ version එකක් වගේ පාවිච්චි කරන කෙනෙකුට පුළුවන් මේ විදිහට ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ඔයගොල්ලෝගේ layer panel එකේ layer එකට double tick කරලා blending option වලට යන්න. එහෙම නැත්නම් අපි කියනවා layer style කියලා. මේකට ආවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙන gradients පාවිච්චි කරන්න, color overlay පාවිච්චි කරන්න. ඉතින් මම මෙතන දැන් gradient එකක් දාගන්නවා. මේ කලර් එකක් දාගමු. මෙතන ඔයගොල්ලෝ පුළුවන් මේක line ද radial කියලා වෙනස් කරන්න. ඉතින් radial කියන්නේ round, line කියන්නේ ඉජිකඩට තියෙන එක. හරි ඒකට ඔයගොල්ලෝ දන්න නේද? පොඩ්ඩක් මේ පාට මිස්ටේක් ගමු. හරි දැන් මෙතන අපි බලමු radial දාලා පේනවනේ මැද විතරයි ආවේ. ඒ කියන්නේ මේක රවුමට තමයි gradient එකට එන්නේ. හරි මම ඕක තියාගන්නවා. වෙලාව යනවා. හරි මම මේකේ තියලා මේක ඕකේ කරගන්නවා. මේක ඕකේ කරගෙන මම කරන්නේ මේ layer එක අපේ text එක මේ යට text එක තියෙනවා. text එක මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ layer එක මේ text එකේ යටටම අපි දානවා. ඉතින් අපිට ඒක කරන්න පුළුවන් හරි layer වලට ඇවිල්ලා arrange වලට ඇවිල්ලා මෙතන send to back කියන එක දෙන්න. එතකොට ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ text එක මේ විදිහට back කරගන්න. sorry text එක උඩට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ font එක වෙනස් කරන්න ඕගොල්ලොන්ට මට මේ font එක set නැහැ. මම මෙතන වෙන font එකක් දාගන්නම්. FTM සල්ලයන් වගේ font එකක්. මම මේ කොටස් දෙකකට කඩා ගන්නවා. මම මේක පොඩ්ඩක් highlight කරන්න මෙන්න මෙහෙම මේ ටික විතරක් select කරලා අකුරු ටික මේ විදිහට පොඩ්ඩක් මේක highlight කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ text දෙක මේ විදිහට select කරලා මෙන්න මෙතනින් line අතර space එක පොඩ්ඩක් අඩු කරේ. හරි ඊට පස්සේ කරන්න අපේ රත්පාර line එක 50ක් මේ විදිහට පල්ලෙහාට ඇදලා space එක හදා ගන්නම්. හරි. දැන් මම කරන්නේ මේ United ක්‍රීඩා සමාජය විසින් දෙවනවරටත් කියන කොටස අල්ලලා ඒකට වෙන කලර් එකක් දාන්න. ඒකට yellow color වගේ තියන්න. සංවිධානය කරනු ලබන කෙනෙක් නම් white color තියෙනවා. මෙන්න මෙය. ඊට පස්සේ මම ඉන්නේ මහා බද්දන්සල කියන දැනට. හරි මම ඊට මේ ටික පල්ලෙහාට කරගන්නම් පොඩ්ඩක්. මේක අපිට highlight වෙන්න ඕන නිසා මම මේක අල්ලලා මේකේ font එක වෙනස් කරනවා. ඔයගොල්ලෝ පුළුවන් කැමති font එකක් දාගන්න ඕන font එක.
හරි මම මේ ෆොන්ට් එක වගේ ගන්නම්. හොඳට මතක තියාගන්න මේක ඇඩ්වාන්ස් මට්ටම නෙවෙයි. මේක නෝමල්ම මට්ටම. ඉතින් ඇඩ්වාන්ස් විදියට හදන ආර්ට්වර්ක් මම ඔයගොල්ලෝ ඉස්සරහට කියලා දෙන්නම්. ඇත්තට ඒවට ගොඩක් වෙලා යනවා. හරි මම මේ විදිහට මේ ටෙක්ස්ට් එක දාලා මම කරන්නේ පොඩ්ඩක් මෙන්න මෙතනින් මේ විදිහට හැඩ කරනවා. හැඩ කරන්නේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එක ඔබාගෙන මවුස් පොයින්ට් එකේ මේ අගින් අල්ලලා පොඩ්ඩක් මෙන්න මේ විදිහට හැල කරන්න. හරි ඊට පස්සේ මම කරන්නේ මේකේ ඉදී තියා ගන්නවා. ඊට පස්සේ මෙතන වෙසක් පොහෝ දින උදෑසන 10ට කියන එකක් මම හයිලයිට් කරේ. ඉතින් ඒක මම හයිලයිට් කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට පොඩි කොටුවක්. මේකත් කලින් වගේම ලේයර් එකේ යටටම දානවා. ලේයර් වලට ගියා arrange ගියා simple back. හරි ඊට පස්සේ මම මෙන්න මේකේ ෆොන්ට් එක වෙනස් කරනවා. මෙම ස්ථානයේදී කියන එකට ඒක අපි දාගමු මෙන්න මේ වගේ ෆොන්ට් එකක්. ඊට පස්සේ මේක තමයි ප්‍රධාන ටික. එතකොට මම මේක වෙන් කරනවා මෙන්න මේ විදිහට කොටුවකින්. ඔයගොල්ලන්ට කැමතිලා වෙන් කරගන්න පුළුවන්. නැත්තම් නොකර ඉන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේ ලේයර් එකත් අපේ ලේයර් එක ඉතුරු ටික පේන්න මේ විදිහට බැක් කරගන්නවා. මේකේ ෆොන්ට් එකත් වෙනස් කරගමු අපි. ෆොන්ට් ඕන කට්ටිය ඩිස්කෝඩ් එකට මැසේජ් එකක් දාන්න. ඒකට මම දාන්නම් ෆොන්ට් එකක්. දැන් අකුරු පොඩි අවුල් තියෙනවා. ඔබ සැමට ආරාධනා කියද්දී මොකද දැනෙන්න ඕනේ. හරි සිත මෙන්න ස්ථානයේදී වෙසක් බොහෝ දින වෙසක් 10ට. හරි ඉතින් ඊට පස්සේ බලමු මොකද්ද මේකට කරන්න කියලා. ඔයගොල්ලෝ පුළුවන් මේකට බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න. එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකකට කලර් එකක් දාලා හදා ගන්න. හරි අපි ඉතින් මුලින්ම නම හදන නිසා මම ඔයගොල්ලෝ කියලා දෙන්න. මේක ඔයගොල්ලෝ yellow නැතුව වෙන කලර් එකක් දා ගන්නත් පුළුවන්. ඉතින් අපි ඒකට වෙන පාටක් දාගමු. හරි මේ කලර් එකක් දාගමු දැනට. මේකට මම white දා ගන්නවා. මේකටත් white දා ගන්න. සම කරන්න මේක සිලෙක්ට් කරලා මම එනවා නැවතත් ඒ ලේයර් එකට ඩබල් ටික් කරලා අපේ බ්ලෙන්ඩින් ඔප්ෂන් වල ලේ ස්ටයිල් වලට මෙතනින් ඇවිල්ලා මම කරන්නේ මේකට කලර් එකක් මේ විදිහට ඇඩ් කරනවා. ඒක අපි රෙඩ් එකක් වගේ දාමු. දාලා එතමින් අපිට පුළුවන් bevel and emboss දෙන්න. මේකෙන් පොඩි දේවල් ටිකක් තියෙනවා. අපි එහෙට මෙහෙට කරලා මේක බලමු.
ඉතින් මෙතන මට සෙට් වෙන විදිහට තමයි මම වෙනස් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට වෙනම සෙට් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට වෙනස් කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතන ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට. කොට වයිට් වගේ දාගන්නවා. ඊට පස්සේ පුළුවන් මෙතනින් ඩ්‍රොප් ෂැඩෝ එකක් ඇඩ් කරගන්න ඔයාලට. එතන ඔපැසිටි අඩු කරන්න පුළුවන් පේන එකේ. හරි. මේට වැඩිය අපිට ඒ සෙටින්ග්ස් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒවා කියලා දෙන්න ඔයගොල්ලන්ට තාම කියලා දුන්නොත් තාම ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි ඉස්සරහට ඒක හිමීට ඉගෙන ගමු. එකපාර ඉගෙන ගන්න බෑ. හැබැයි ඔයගොල්ලන්ට ඒ ඉෆෙක්ට් නැතුව කරගන්න ගොඩක් දේවල් මෙතනින් කරගන්න ඕන කරගන්න පුළුවන්. එතන මෙතන ඉනර් ෂැඩෝ එකක් දාන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ විදිහට. මේකට පොඩි ස්ට්‍රෝක් එකක් වගේ එකක් දාගන්නවා. මම පේන විදිහින් වෙන පාටක් එහෙම දාලා ස්ට්‍රෝක් එක හරි ගන්නට හදාගෙන නැවතත් මම පාට දාගන්නවා. කළත් ෂැඩෝ එකක් දාන්නවා. හරි. ඉතින් අපිට ප්‍රධානම ටික අපි ඔන්න විතර හදාගෙන ඉවරයි. දැන් අපි බලමු මේක ලස්සන කරන දේවල් ටික කොහොමද ටට්ටක් ගාලා ඇඩ් කරගන්නේ කියලා. ඒකට මම යනවා Chrome එකට ගිහිල්ලා මම මෙතන ටයිප් කරනවා bow leaf කියලා. හරි. හරි මම මේක ගන්නම් දැනට. මේක කොපි කරලා ගන්නම්. මම ඊටසේ මේක මෙන්න මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ තියාගෙන මම කරන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක 2025 වගේ පාවිච්චි කරනවා නම් මෙතනින් අයින් කරගන්න පුළුවන්. එහෙම අඩු වර්ෂන් එකක් පාවිච්චි කරන කෙනෙකුට පුළුවන් මෙන්න මෙතන තියෙන මැජික් කන්ට්‍රෝල් එක අරගෙන මේ විදිහට සුදු පාට තැනක ක්ලික් කරලා යන්න සිලෙක්ට් වලට ගිහිල්ලා එන්න එතන තියෙන සිමිලර් කියන තැනට. ආවට පස්සේ මෙතන white color තියෙන කොම එයා auto detect කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන් තියෙන ඔයගොල්ලන් keyboard එකේ delete button එක press කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති තැනකින් තියාගන්න. එන්න මේ විදිහට මම තියාගන්නම් දැනට. හරි. ඉතින් තව පොඩි ට්‍රික් එකක් ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් සාමාන්‍ය ඔයගොල්ලෝගේ ආර්ට් වර්ක් එක ඩිසයින් කරද්දී ගොඩක් කට්ටිය කරන්නේ මෙන්න මේ විදිහට අපෝ කැපෙන්නේ නැති වෙන්නම තියෙනවනේ. හරි. ආර්ට් වර්ක් එක ඩිසයින් කරද්දී සම්පූර්ණ අකුර කැපෙන්න තියන්න එපා. සම්පූර්ණ අකුරේ පොඩි කොටසක් කැපෙන්න තියන්න. ඒක සුපිරි ලුක් එකක් තියෙනවා ඇත්තටම. ආර්ට් වර්ක් එක නිර්මාණය කරද්දී. ඒක ඉතින් ඔයගොල්ලොන්ට කේන විදිහ තමයි. හරි. දැන් ඊට පස්සේ මම මේක මේ විදිහට තිබ්බට පස්සේ නිකන් ඉන්නේ නැහැ. ඕගොල්ලෝ zoom කරලා බලන්න මේ ඉමේජ් එකේ මේ දාරවල හරියට ෆිනිෂින් වෙලා නැත්නම් හරිද? ෆිනිෂින් කරන්න අමාරුම නම් ඕගොල්ලන්ට කරන්න තව පොඩි දෙයක් තියෙනවා. ඒ දේ තමයි ඕගොල්ලෝ එන්න මෙතන තියෙන blur tool එකට අරගෙන ඇවිල්ලා ඕගොල්ලෝගේ keyboard එකේ backspace එකට පහළ තියෙන මම දාන්න ඒක display එකේ මෙන්න මේ බටන් එක ඔබලා ඔයගොල්ලන්ට පුළුවන් එකේ size එක ලොකු කුඩා කරලා එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලොන්ගේ keyboard එකේ මේ tool එක අරගෙන alt එක press කරගෙන mouse එකේ right click button එකෙන් මෙන්න මේ විදිහට ඔබාගෙන ලොකු කුඩා කරගන්න. ඕක ඔයගොල්ලන්ට කියලා දුන්න තවත් additional දෙයක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට edge එක පොඩ්ඩක් blur කරන්න.
හරි. ඊට පස්සේ මම කරන්නේ ඕල්ට් එක ඔබාගෙන මෙන්න මේ විදිහට මේකෙන් කොපි එකක් ඩ්‍රැග් කරනවා. එඩිට් වලට එනවා. එඩිට් වලට ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝර්ම් ඇවිල්ලා ටිප් හොරිසොන්ටල් දීලා මම මේක අනිත් පැත්තට හරව ගන්නවා. හරවන මේකත් මෙන්න මේ විදිහට තියා ගන්නවා. හරි. ඔන්න බලන්න දැන් තියෙන වෙනස පොඩි වෙනසක් ආවා එතනට. ඊට පස්සේ මම කරන්නේ එනවා මෙතනට ඇවිල්ලා මම දානවා බෞද්ධ කොඩිය. හරි. මම මේ ෆ්ලැග් එක මේ විදිහට කොපි කරලා ගන්නවා. අරගෙන මෙතනට ඇවිල්ලා මම මේක පේස්ට් කරගන්නවා. ප්ලේස් කරලා මම කරන්නේ මෙන්න මේ විදිහට මේ කොඩියෙන් පොඩ්ඩක් පේන්න තියලා මම මේක shift එක ඔබා කරලා මෙන්න මේ විදිහට පැත්තට අදිනවා. ටිකක් තැල්ලෙන්න වගේ. ඊට පස්සේ පොඩ්ඩක් මම මේක පහළට ගන්නවා මේ විදිහට. හරි. මේක විතර ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ මම කරන්නේ ඒකෙම කොපියක් ඕල්ට් එකට ඔබාගෙන පල්ලෙහාට ඩ්‍රැග් කරනවා. ඩ්‍රැග් කරලා පහලත් මේ විදිහට පොඩ්ඩක් පේන්න තියනවා. එතකොට එතනත් පොඩි අපිට ලුක් එකක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු කොහොමද ෂැඩෝ එකක් මෙතන ඇඩ් කරන්න කියලා. ඉතින් අපිට ගොඩක් වෙලාවට ෂැඩෝ එකක් හදන්න පුළුවන්. හැබැයි හදනට වැඩිය ලේසි ගන්න එක. අපි හැමතිස්සෙම කාලය ඉතුරු කරගන්න එක ඩිසයිනර් කෙනෙකුගේ අංක 1 දෙයක්. ඔයගොල්ලෝ ඩිසයින් එකක් ගොඩක් වේගෙන් හදනවා නම් ඔයගොල්ලෝ ඩිසයින් දෙකක් හදලා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මම මෙතනට එනවා. එන්න ගහනවා PNG win කියලා ටයිප් කරනවා. කරලා සර්ච් කරනවා. සර්ච් කරලා පස්සේ එන පළවෙනි රිසල්ට් එකට යනවා. හරි. ඉතින් මේ සයිට් එකේ පොඩි කරදරයක් තියෙනවා. ඇඩ් ගොඩක් ප්ලේ වෙනවා. ඉතින් ඇඩ් ප්ලේ වෙන එක නවත්තන්න මම පාවිච්චි කරනවා මෙන්න මෙතන තියෙන ඇඩ් ගාඩ් කියන එක්ස්ටෙන්ෂන් එක. මේක නිසා ගොඩක් ඇඩ්ස් බ්ලොක් කරනවා. ඒ කියන්නේ මෙතනට කිසිම වදයක් නැතුව අපිට ඕපන් කරගන්න පුළුවන්. ඕගොල්ලොත් ඇඩ් කරගන්න ඩිසයිනර් කෙනෙක් විදිහට මේ එක්ස්ටෙන්ෂන් කියන දේවල් ඕගොල්ලෝ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් තව ගොඩක් එක්ස්ටෙන්ෂන් තියෙනවා. ඕගොල්ලන්ට මම ඒවා ඉස්සරහදී කියලා දෙන්න. ඉතින් සමාවෙන්න වීඩියෝ එක ගොඩක් දික් වෙනවා ඇති. හැබැයි මට ඕනේ අනිවාර්යයෙන්ම හැමදේම ඕගොල්ලන්ට කියලා දීගෙන ඉස්සරහට යන්න. හරි. මේක ඇඩ් කියන එක ඕෆ් කරොත් ඕගොල්ලන්ට මේකේ ඇඩ් ප්ලේ වෙන්න ගන්නවා සෑහෙන වදයක් වෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ කරන්න ඕනේ මේක ඔන් කරලාම තියාගන්න. ඕගොල්ලන්ට පේනවා දැනටම ඇඩ් 12ක් ඇල්ලුවා. ඉතින් හිතන්න මේක ඉස්සරහදී කොච්චර ඇඩ් සල්ලන්න පටන් ගන්නද කියලා. හරි. මම මෙතනට ෂැඩෝ කියලා ටයිප් කරලා සර්ච් කරනවා. ඉතින් මේකේ සම්පූර්ණ තියෙන්නේ PNG. ඒක නිසා ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ගේ ආර්ට් වර්ක් වලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම මේ වගේ PNG එකක් අරගෙන ඩවුන්ලෝඩ් කරගන්නම්. මේකේ කෝඩ් එක හදන්න ඕනේ. හරි. මම මේක ඩ්‍රැග් කරනවා Photoshop එකට. මේක මම කරන්න වෙන්න මේකට මේ විදිහට තියෙනවා. layer වලට ඇවිල්ලා arrange send to back. ඊට මම මේක center කරනවා. center කරන ලේසිම ක්‍රමය තමයි ඔයගොල්ලෝගේ layer එක මේ විදිහට select කරලා control එකයි A එක press කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන top bar එකේ එනවා center කරන option එක. මම මෙතන align කරනවා මෙන්න මේ විදිහට. හරි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් තව shadow එකක් ඕනනම් ගන්න අනිත් දේවල් වලට දාන්න. ඉතින් ගම්මු. හරි. ඉන්නේ මේක ටිකක් අඩු එකක් හින්දා මේක අරගෙන මේක ඩ්‍රැග් කරලා මෙතනට ගේනවා. ගෙනහල්ලා බොක්කක් තියලා මම මෙන්න මේකට තියනවා. එතන කමා දෙකක් වැටලා කියනවා. හරි. මේකත් හරි. විදිහට ඒකත් තියෙනවා. හරි. ඊට පස්සේ මම යනවා බත් පිඟානක් හොයාගන්න. ඉතින් අපිට පුළුවන් මෙතන
රයිස් ප්ලේට් කියලා අපි ගහලා බලමු. රයිස් and හරි පනීරි. හරි. මෙන්න මේ වගේ ඉමේජ් එකක් ගමු, ටිකක් ලස්සනයි කියලා හිතෙනවා. මේකත් හොඳයි. දැක්කම එකක් තෝරගන්න බෑ. හරි අපි දැන්ට වෙලාව යනවා. ඉතින් මේ විදිහට මේ වගේ එකක් ගමු. මම මේක ඉන්ටර්නෙට් එකක් තියෙනවා. හරි. මම මේක ගන්නවා. ඩවුන්ලෝඩ් කරන්න දෙයිද දන්නේ නැහැ. WPS එකක් තියෙන්නේ බෑ. හරි ඒක ඩවුන්ලෝඩ් කරන්න දෙනවා. හරි මම මේ දැන් ඩවුන්ලෝඩ් කරන්න. ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේක ගොඩක්ම ලේසියෙන් වෙබ් ඩවුන්ලෝඩ් එක ඔයගොල්ලන්ට රිමූව් කරගන්න තවත් වෙබ්සයිට් එකක් කියලා දෙන්න. එන්න මෙතනට. මෙතන වෙබ් ඩවුන් රිමූවල් කියලා ගැහුවට පස්සේ ඔයගොල්ලන්ට එනවා ෆොටෝ රූම් කියලා වෙබ්සයිට් එකක්. මේකට එන්න. මේකට ඇවිල්ලා මෙන්න මෙතන ඔයගොල්ලෝගේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. හරි ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙතන ඩ්‍රැග් කරලා මේකට දාගන්න. මම හිතනවා මේ ඉමේජ් එක කොට ලොකුවට දාමු කියලා. හරි එන්න ඔය විදිහට තියමු. කියලා මේක පොඩ්ඩක් මේ විදිහට තියමු. එකත් හරි. කප්ල මේ විදිහට බෙප්පා. හරි. මේ විදිහට තියපා. දැන් ෂැඩෝ එකක් ගමු මේකටත් අපි දාන්න. ෂැඩෝ එකක්. හරි මෙන්න මේ ෂැඩෝ එක ගමු. හරි ඒකත් මම මේ විදිහට පිටුපස්සටම දානවා. අර කලින් දාපු විදිහටම තමයි දාන්නේ. මම ෂෝට් කට් එකක් දැම්මා. මම ඒක ඩිස්ප්ලේ එකේ දාලා තියන්න. හරි දැන් මේකට බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න ඕනේ. බෑග්ග්‍රවුන්ඩ් එකක් හදන්න ක්‍රමයක් කියලා දෙන්නම්. හොයාගන්න නැති වුණොත්. බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න ඇඩ් කරගන්න මෙතනට ලේයර් එකක්. ඊට පස්සේ ගන්න බ්‍රෂ් ටූල් එක. දැන් දාලා පස්සේ ඔයගොල්ලෝ ගන්න පුළුවන් බ්‍රෂ් ටූල් එක. හරි. B අකුර ඔබලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන බ්‍රෂ් ටූල් එක. අරගෙන පොඩ්ඩක් සයිස් කරගන්න. සයිස් කරලා හදාගන්න වෙබ් ඩවුන් එකක් මෙන්න මේ විදිහට ඕල්ට් ඔබලා තැන් තැන් වලින් පාට අරගෙන. ඒක හොයන්න දෙයක් නැහැ. හැමදේම අපිම කරගන්න එක තමයි හොඳම දේ. හරි. දැන් කරන්න ඕනේ අර දෙම තමයි ගියා ලේයර් ගියා ඊට පස්සේ
එතන තියෙනවා arrange send to back. ඔන්න ඔය විදිහට මේක පිටුපස්සට දාගත්තා. මේකේම කොපියක් මම මේ විදිහට ගන්නවා. අරගෙන පොඩ්ඩක් මේ විදිහට rotate කරා. rotate කරලා පොඩ්ඩක් zoom කරා. මේ විදිහට දැම්මා. මෙන්න මෙතන තියෙනවා අපිට තවත් option ටිකක්. ඒකේ මම මේක මේ අන්තිම එක දාගන්නවා. දාලා මම කරන්නේ අහපොව layer වලට යනවා. layer වලට ගිහලා arrange ගිහිල්ලා send to back ගිහිල්ලා නැවතත් layer වලට ගිහිල්ලා arrange ගිහිල්ලා into front එකක් උඩට ගන්නවා. අරගෙන මම මේකේ opacity පොඩ්ඩක් මේ විදිහට අඩු කරනවා. අඩු කරලා මම කරන්නේ eraser tool එක ගන්නවා. අරගෙන පොඩ්ඩක් ඔය දෙක size කරලා මේ විදිහට edge එකෙන් යන්න මහලා දාන්න. හරි. ඊට පස්සේ මේකට මම පොඩි shadow එකක් දාගන්නවා. shadow එක තව මදි කියලා හිතෙනවා. එතන shadow එක අල්ලලා ඉතින් පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඔව් හරි. ඉතින් මතක තියාගන්න අපි මේ හැදුවේ ඇත්තරම normal විදිහකට advanced විදිහට ඉස්සරහට හදනවා. එකපාරට ඕගොල්ලොන්ට advanced කියලා දෙන්න බෑ. එතකොට ඕගොල්ලොන්ට එපා වෙනවා. ඒ නිසා තමයි අපි ඉස්සලාම normal ඉගෙන ගන්න. එන්ට තව එකක් දාමු. මිදුමලක් වගේ එකක්. මේකත් අපි පොඩ්ඩක් මකා ගමු. ඒකට මම මෙතනින් මාසයක් ඇඩ් කරලා තමයි මකන්නේ. මොකද හදිස්සියකට හපව ඕන වුණොත් ෆීල් කරගන්න ඕන නිසා. බිගිනර් කෙනෙක් විදිහට කොහොමද දන්සල් බැනර් එකක් 3.2 සයිස් දන්සල් බැනර් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට අමාරු වෙන එකක් නෑ කියලා හිතනවා. මොකද මම නෝමල්ම කියලා දුන්නේ. එකක් ඇඩ්වාන්ස් කිසිම දෙයක් මෙතන පාවිච්චි කරමු නැති හින්දා මම හිතනවා ඕගොල්ලොන්ට අනිවාර්යයෙන් මේ වීඩියෝ එක හොඳටම වැදගත් වෙයි කියලා. ඉතින් මෙතන උනම් තව එකක් අපිට ඇඩ් කරන්න පුළුවන්. ස්මෝක් වගේ එකක්. මම මෙන්න මෙතන තියෙන ස්මෝක් එක වගේ එකක් ඇඩ් කරන්න. මේ හැමදේම ඔයගොල්ලොන්ට මුලින් ඉඳලා කියලා දෙන්නේ ඇත්තටම ඒගොල්ලොන්ට ගොඩක් වටී කියලා හිතන නිසායි. නැත්තම් එච්චර වෙලා ගන්නේ නැහැ වීඩියෝ එකට. මම මේකෙත් කලර් එක වෙනස් කරගන්නවා white කලර් එකකට වගේ. මෙන්න මේ විදිහට. හරි. මේකෙත් පාට වෙනස් කරගමු. sorry ෆොන්ට් එක වෙනස් කරගමු.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ වෙසක් පොය දවසට ඔයගොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ලස්සන තන්සල් බැනර් එකක් ඩිසයින් කරගත්තේ. ඉතින් අපි කිසිම දෙයක් ඇඩ්වාන්ස් දේවල් මෙතන පාවිච්චි කරේ නැහැ. ගොඩක්ම නෝමල් විදිහට තමයි පාවිච්චි කරේ. ඉතින් මට ඕනුනේ ගොඩක්ම ඔයගොල්ලොන්ට පළවෙනි වීඩියෝ එහෙම නැත්නම් අපි Photoshop series එක ආරම්භ කරන පළවෙනි ඩිසයින් එක පළවෙනි වීඩියෝ එකෙන් ගොඩක් දේවල් පැහැදිලි කරන්න මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් මතක තියාගන්න මම ඔයගොල්ලන්ට කියලා දුන්නා මෙන්න මේ අවශ්‍ය කරුණු highlight කරන එක තමයි වැදගත්ම දේ. මොකද ඒ ටික හරියට highlight කරගත්තේ නැත්නම් ඔයගොල්ලන්ගේ ආර්ට් වර්ක් එක කිසිම වෙලාවක ලස්සන කරගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ වගේ ගොඩක් වටින ඩිසයින්ස් ටික්ස් සහ ඩිසයින් කන්සෙප්ට් එක හරියට උගන්වන්න ඔයගොල්ලෝ ඊළඟ වීඩියෝ එකත් අරගෙන එන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැම දිනාටම සුබ දවසක්. මම ගිහිල්ලා එන්න. මම ඇක්ටිව් ඇක්ටෙල්